සුබ දවසක් ඔයාලා හැමෝටම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඔන්න අද අලුත් වීඩියෝ එකක් ඔයාලා වෙනුවෙන් අරගෙන ආවා. වීඩියෝ එක ඉවර වෙනකම්ම මාත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරයෙන් මතක් කරනවා. ඔන්න ඉතින් අද දවස නම් ගොඩාක් වැහිබර කාලගුණයක් සහිත දවසක්. උදේම මගේ මේ ජම්බු ගහේ ලස්සනට රතු පාට ගෙඩි පිරීලා තිබුණා. ඒ ඇස්සෙන් පිනිබිඳුත් රැඳිලා ඒව හරියම ලස්සනයි. හැමදාම කන්නේ මගේ හතින්ම හදන කෑම නිසා මං හිතුවා අද එළියෙන් කන්න. ඉතින් මම මේ ප්ලේස් එකට මාරම ආසයි. ඒකමයි මේ රෙස්ටෝරන්ට් එකට ආවේ. ඉතින් ඉඳලා එළියට බැස්ස විතරයි ලොකු වැස්සකට අහුණා. මම මේ රෙස්ටෝරන්ට් එකට ආවේ හොඳටම තෙමිලා. මේ රෙස්ටෝරන්ට් එක මාරම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ නම් ඉඳී මම විතරයි. මොකද මේ වැස්ස නිසා කවුරුත්ම ඇවිල්ලා තිබ්බේ නැහැ. ඉතින් මෙනු එක ආවා. මම ආසම කෑමක් බලලා ඕඩර් කරා. දැන් මේ ඉන්නේ මගේ ඕඩර් එක හම්බෙනකන්. කෑම එක නම් හම්බ වුණා. මම ඕඩර් කරේ සීෆුඩ් රයිස් එකක්. හැබැයි ඇත්තටම හම්බ වුණේ නම් එළවලු බත් එකක්. මේ බලන්නකෝ බිත්තරේ ඉස්සෝ 2යි චිකන් කෑලි 2යි විතරයි දාලා තිබ්බේ. අනිත් ඒවා ඔක්කොම තිබුණේ එළවලු විතරයි. මේක 4000 ගාණක් ඇත්තටම මට මාරම දුකයි. මේ මිල්ක් ෂේක් එක නම් ටිකක් රසට තිබුණා. මොකද ඒකේ ගාණටත් හරියන්නේ ඒක රස වෙන්න ඕනේ. කෑම එක රස නැති නිසා ඒකත් අමාරුවෙන් කාලා පාරේ එද්දී මං හිතුවා ටිකට් එකක් ගන්න ඕනි කියලා. කවදාවත් ඇදෙන්නේ නැහැ. හැබැයි වාසනාව විශ්වාස කරන නිසා මම ටිකට් දෙකක් අරගත්තා. බලන්න මේ ඇල දිගේම පාවෙන්නේ මිනිස්සු දාපු පොලිතින් විතරමයි. මේවයින් හානි වෙන්නේ අපිට විතරක්ම නෙවෙයි කියලාත් මතක තියාගන්න ඕනේ. ඔන්න ඉතින් මං ආවේ එළවලු ටිකක් අරන් යන්න. මම එළවලු ගන්න ගියත් හැම වෙලේම පොලිතින් ගොඩාක් අඩුවෙන් තමයි අරන් එන්නේ. මොකද ඒව පුච්චලා පරිසරයට ගොඩාක් හානි වෙන දුමක් යන නිසා තමයි එහෙම කරන්නේ. ඇත්තටම එහෙම හැමෝම කරනවා නම් ගොඩාක් වටිනවා. මම දැකලා තියෙනවා සමහර අය පොඩි දෙයක් ගත්තත් එයාලට අනිවාර්යයෙන්ම පොලිතින් ඕනෙමයි. ඒක ගිහිල්ලා අපි පරිසරයට දානකොට කොච්චර හානියක් වෙනවද? මම මේ එළවලු කඩේට ගොඩාක් කැමතියි. මොකද මෙයාලා ගාව තියෙන්නේ ෆ්‍රෙෂ් එළවලු විතරමයි. ඒක නිසා මං එළවලු ගන්න හැමදාම මෙතනින්. මේ බලන්න. මේ යන්නේ වැසි දවස් වුණත් මම ආසම කෑමක් වෙන වැටකොළු, වට්ටක්කා, කැරට්, බොන්ච් වගේ දේවල් මං අරගෙන ආවා. ඉතින් මෙතන තියෙන්නේ එළවලු විතරක්ම නෙවෙයි, අලුත් මලුත් පළතුරුත් තිබුණ නිසා මම පළතුරු ටිකකුත් අරගත්තා. ඊට පස්සේ මම කෙලින්ම ආවේ තෝමස්ට කෑම ගන්න. කවුද මේ තෝමස් කිව්වේ? මම ඔයාලට පෙන්නන්නම්කෝ. මේ ඉන්නේ තෝමස්. බලන්න මෙයාගේ මේ චූටියත්. මේ නම් මේ ළඟදි ගනිපු වීඩියෝ එකක්. එයා දැන් ටිකක් ලොකුයි. ඉතින් මම මාකට් එකෙන් අරන් ආපු තිරිඟු ඇට ටිකකින් මං ආසම විදිහේ ස්පයිසි පොප්කෝර්න් එකක් හදාගත්තා. ඉතින් මම මේ වේගෙන් යවන ගමන් පෙන්නන්නේ ඔයාලට මේ ස්පයිසි පොප්කෝර්න් එක හදාගන්න විදිය. කවුරු හරි හදන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේක බලලා හදන්න. මේක හදන්න මාරම ලේසි. ඉතින් ඔයාලට ඕන විදියට ස්පයිසි නැත්තම් පැණි රස විදියට උනත් මේ පොප්කෝර්න් එක හදාගන්න පුළුවන්. අනික ග්‍රෑම් 200 පැකට් එකක් ගත්තට පස්සේ අපිට දෙපාරකට තුන් පාරකට වගේ ඇති වෙන්න හදාගන්නත් පුළුවන්. මෙන්න මෙහෙම තමයි අන්තිමට ආවේ. මේක ගොඩක් සැරයි. හැබැයි ගොඩාක් රසයි. ඉතින් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු.